මේ උතුරු නැගෙනහිර පළාත් සම්බන්ධයෙන් LTT සංවිධානය උතුරු නැගෙනහිර පාලනය කරන කාලේ කිලිනෝච්චිය මූලස්ථාන කරගෙන ඔවුන් බැංකුවක් පිහිටෙව්වා. ඔවුන් වෙනම රාජ්‍යයක් සඳහා සටන් කරාට මේ බැංකුවේ ඔවුන්ගේ බැංකුවේ මුදල් ගණිතය කරේ ශ්‍රී ලංකා රුපියල් වලින්. ඉතින් ඔවුන් විශේෂයෙන්ම ජනතාවට ණය දීලා තිබ්බ රන් භාණ්ඩ අරගෙන උකසට මේ විශාල වශයෙන් යුද්ධය අවසන් වුණාන් පස්සේ හමුදා භාරයට පත්වලා දැන් මේක ශ්‍රී ලංකා මහ බැංකුව සතුව තියෙනවා මේ රන් ආභරණ. මේවා අයිතිකරුවන් හරියට හොයාගන්න බෑ කවුද කියලා. රජය මම හිතන්නේ උතුරු නැගෙනහිර පළාත්වල දියුණුවක් ඇති කිරීම සඳහා විශේෂයෙන්ම යුද්ධය අවසන් වුණාම උතුරු නැගෙනහිර ඉන්න ද්‍රවිඩ ව්‍යාපාරිකයන් මුල් කරගෙන වාණිජ්‍ය බැංකුවක්, ඒ කියන්නේ සම්පත් බැංකුව, සෙලාන් බැංකුව වගේ වාණිජ්‍ය බැංකුවක් යාපනයේ හරි හෝ කිලිනෝච්චිය මූලස්ථාන කරගෙන පිහිටවීම අවශ්‍යයි. එවිට එම පළාත්වල සිටින ජනතාවට ණය අරගෙන තමන්ගේ ජීවන තත්ත්වය දියුණු කරගත හැකියි. මට මේ ගැන රජය සොයා බැලිය යුතු, විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ ජීවත් වන මුස්ලිම් ව්‍යාපාරිකයන් එකතු වෙලා ශ්‍රී ලංකාවේ ප්‍රථම මුස්ලිම් බැංකුව වන අමානා බැංකුව දැන් පිහිටවලා තියෙනවා. මේකේ මුස්ලිම් ප්‍රජාවට මුස්ලිම් බැංකුකරණය අනුව ණය පහසුකම් සහ පොලිය නැතුව ණය පහසුකම් ආදිය සපයනවා. ඉතින් මේ වගේම උතුරු නැගෙනහිර පළාත්වල ජීවත් වෙන ද්‍රවිඩ ව්‍යාපාරිකයන් එකතු වෙලා තමන්ගේ පළාත් දියුණු කර ගැනීම සඳහා විශේෂ බැංකුවක් පිහිටවීමට කටයුතු කළ යුතු. උතුරු නැගෙනහිර පළාත්වල විතරක් නෙමෙයි මුළු ලංකාවේම ජනතාව සම්බන්ධයෙන් ඔවුන්ට කටයුතු කරන්න පුළුවන්.